ඔයාලට ව්‍යාපාරික දැනුම, ආයෝජන දැනුම, ඒ වගේම ව්‍යාපාර කළමනාකරන දැනුම ගෙනල්ලා දෙන නාලිකා විදියට අද අපි කතා කරන්නේ ඔයාලට දැනට අරන් තියෙන ලෝන් එකක කොහොමද ඉන්ට්‍රස්ට් එක අඩු කරගන්නේ කියලා. ඒ කියන්නේ අතම කිව්වොත් ඒ ලෝන් එකට ඔයා ගෙවන ඉන්ට්‍රස්ට් එක දැන් කොහොමද අපි අඩු කරගන්න මොනවද කරන්න පුළුවන් කියන එක තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඉන්ට්‍රස්ට් රේට් එක ඔයා කියන්නේ ඒක අරන් තියෙන්නේ අපි දුමුකෝ මොකක් හරි බැංකුවකින් කියලා. ඒ අරන් තියෙන බැංකුවකින් අරන් තියෙන ලෝන් එකට දැන් ඔයා රෙන්ටල් එකක් ගෙවනවා. ඒතකොට ඒකේ කැපිටල් එක අඩු වෙනවා, ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා. ඉතින් ඔය කැපිටල් එකයි ඉන්ට්‍රස්ට් එකයි අඩු වෙලා තමයි ඔයා සාමාන්‍ය රෙන්ටල් එකක් හැදිලා ඒ රෙන්ටල් එක ගෙවන්නේ. ඉතින් මේක අඩු කරගන්න විදියක් තමයි අපි කතා කරගෙන ඔයාලට මේකට මේ ලෝන් එක පියවන්න මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ඒ කියන බැංකුවෙන් ලෝන් එකක් අරන් තියෙනවා ඉන්ට්‍රස්ට් රේට් එක 18%යි. ඒතකොට ඔයා ඒ 18ට දාලා කැපිටල් එකයි ඉන්ට්‍රස්ට් එකයි අදලා කැල්කුලේට් කරලා බැංකුව කියනවා අන්න මේ ගාන රෙන්ටල් එක ඔයා ගෙවන්න කියලා. ඒතකොට ඒ රෙන්ටල් එක තමයි ඔයාලට ගෙවන්න ඕනේ. ඒක රිඩියුසින් මෙතඩ් එකකට රිඩියුසින් බැලන්ස් මෙතඩ් එකකට වෙන්න පුළුවන්. නැත්නම් ඒක ඔයාලට ෆික්ස් රේට් එකකට හදලා තියෙන්න පුළුවන්. කොහොම නමුත් ඔයාලට මේක අඩු කරගන්න නම් ඔයාලට මේ ලෝන් එක සම්පූර්ණයෙන් සෙටල් කරගන්න ඕනේ. ඒතකොට ඔයා කරන්න තියෙන්නේ දැනට තියෙන මාකට් එකේ ලෝන් ස්කීම් පිළිබඳව පොඩක් හොයලා බලන්න ඕනේ. අපි හිතමු වෙන බැංකු DFCC වෙන්න පුළුවන්, කමර්ෂල්, HNB, සම්පත් මේ ඕනම බැංකුවකින් ඔයා හොයලා බලන්න දැනට තියෙන ස්කීම්. සමහර විට ඔයාලට රීෆයිනෑන්ස් ස්කීම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ කැපිටල් එකේ යම් ප්‍රමාණයක් 10%ක් විතර අඩු කරලා ඔයාට ලෝන් එක ඩිස්බර්ස් කරන්නම තියෙනවා. නැත්නම් තව රීෆයිනෑන්ස් එක ඇතුලේ SME සෙක්ටර් එකේ දෙන ලෝ ලෝන්ස් තියෙනවා. අපි දැන් උදාහරණයක් විදිහට 7%ක 8ක පොලියට දෙන ලෝන් තියෙන්න පුළුවන්. මේවා ඇත්තට මාකට් එකේ දැන් තියෙනවා. ඉතින් ඔයා ඒවා හොයලා බලන්න ඕනේ. ඒතර ওই විදිහට ඔයා දෙන ලෝන් සම්බන්ධයෙන් හොයලා බලලා ඔයාට තියෙන්නේ ඒ ලෝන් එකකට ඇප්ලයි කරන එක. දැන් අපි 18ක් ගෙවන පොලියට ඒක අපි 100ට අපි දුමු මෙහෙමයි. ඔයාට සමහර විට දෙන්න පුළුවන් සාමාන්‍ය දැන්ට තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකට අපි දුමු මිලියන 20 මිලියන 12ක් දෙන්න පුළුවන්. දැනට තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකට ඉතුරු 8 දෙන්න පුළුවන් අර වගේ රීෆයිනෑන්ස් එකට. අන්න ඒ වගේ ප්ලෑන්ස් ඔප්ෂන්ස් හොයලා බලන්න. දැන් උදාහරණයක් අපි 118ට ගත්තේ. ඒතර දැන් මාකට් රේට් එක ගත්තොත් ඊට අඩු වෙයි. දැන් සමහරට ඔයාලට 12කට 11 10 අතර ඔන්න වගේ ලෝන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම රීෆයිනෑන්ස් අර ස්කීම්ස් SME එකේ ස්පෙෂල් ලෝන් ස්කීම්ස් යනවා නම් ඒකට 100ට සමහරට 8ක් වගේ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් හොයලා බලන්න. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ එහෙම ඔප්ෂන්ස් හොයාගෙන බලලා දැනට ඔයාගේ ලෝන් එක ගෙවාගෙන යන ගමන් ඔයා අලුත් ලෝන් එකට ඇප්ලයි කරනවා. ඒගොල්ලන් ඒකට ඉල්ලනවා ඔයාගේ ෆයිනෑන්ෂියල්ස් ඉල්ලනවා, මැනේජ්මන්ට් account එක, ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක බලන්න, කොහොමද ගෙවන්නේ, බිස්නස් එක ඔපරේට් වෙන්නේ කොහොමද, කියන්නේ ඔයාගේ රෙවෙනියු එක කොහොමද ඉන්ක්‍රීස් වෙලා තියෙන්නේ, ඔයාට මේ කැපැසිටි එක ගෙවන්න ඒකම ඔයාගේ අනිකුත් ඩොකියුමන්ට්ස් අපි ගත්තොත් BR එක, form 20 එක, එතකොට ඔයාගේ ආටිකල් ඔෆ් ඇසෝසියේෂන්ස්, ඇප්ලිකේෂන් එක පුරවන්න වෙනවා, මැන්ඩේට්ස් වගේ දේවල්. එතකොට ඔයාගේ අනිකුත් කියන්නේ form 15 වගේ ෆයිල් කරලා තියෙන වෙනවා. ඒවා audited accounts මේවා දීලා ඔයාට මේ ලෝන් එකට ඇප්ලයි කරලා මේ ලෝන් එක අප්‍රූව් කරගත්තට පස්සේ ඒ ලෝන් එක ඔයා ඩිස්බර්ස් කරනකොට ඔයාට පුළුවන් අර දැනට තියෙන ලෝන් එකේ අවුට්ස්ටෑන්ඩින් එක තියෙනවනේ. අපි දැන් මිලියන 20ක ලෝන් එකක් කරන් තිබ්බේ 118කට. දැන් අපි ඒක තව ඊට අඩු ලෝන් එකක් තමයි ගන්න යන්නේ. එතකොට ඒ අඩු ඉන්ට්‍රස්ට් රේට් එකට අඩු ඉන්ට්‍රස්ට් රේට් එකට ගන්න යන ලෝන් එක අපි අපි එකක් ගෙවනවා දැනට තියෙන රේට් එකට අපි මේක දැනට යන්නේ 12ක් කියලා උදාහරණයක් විදියට. ඒත් අනිත් එක 108ට. එතකොට මේ දෙකම අපි ඇප්ලයි කරලා මේක ගන්නවා. අරගෙන අපි කරන්න ඕනේ අපි අර දැනට තියෙන බැංකුවේ කන්ෆර්මේෂන් එකක් ලෝන් බැලන්ස් එක අරගෙන ඒක අනිත් බැංකුවට ඊමේල් එකකින් හරි ලෙටර් එකකින් හරි බාර දෙනවා. දුන්නම ඒගොල්ලන් ඒකට අදාළ චෙක් එක රෙඩි කරලා අර බැංකුවට පේ කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි මෙතන අමතර කොස්ට් එකක් යනවා. ඔයා අරගත්තු ලෝන් එක අවුරුද්දකට වඩා අඩු කාලයක් නම් ගෙවන්නේ ඔයාට 103ක one time payment එකක් යනවා. හැබැයි ඒක අවුරුදු දෙකකට වඩා වැඩි වුණොත් 2ක වගේ payment එකක් යනවා. ඒතර ඔයා බැංකුවත් එක්ක negotiate කරලා ඔයාගේ තියෙන දැනට ඒ අදාළ දැන් පවත්වාගෙන යන බැංකුව එක්ක තියෙන business relationship එකත් future එකේ තියෙන එකත් highlight කරලා ඔයාට පුළුවන් request එකක් කරන්න අපේ මේ 103 නැත්නම් 102ක way off කරලා දීලා අපිට සහනයක් ලබා දෙන්න අපේ මේ future අපේ business expansion එකටත් ඒ වගේම අපේ future තියෙන relationship එකකට කියලා request කළා මේකෙන් percentage එක සම්පූර්ණයෙන්ම හරි යම් ප්‍රමාණයක් හරි අඩු කරගෙන අර බැංකුවට කියලා balance payment එක කරලා අඩු interest rate එකට loan එක අරගෙන ගෙවලා ඊට පස්සේ ඒ rental එක ඊට අඩු ගානට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි interest rate එක ඔයාලට loan එක අඩු කරන්න පුළුවන් එක option එකක්. ඒක අපි සාමාන්‍යයෙන් reduce මේ කියන්නේ අපි fluctuated rate එකට නම් interest rate එක ගන්නෙ. දැන් කොහොමත් interest rate එක අඩු වෙනවා නමුත් ඊට වෙනස් දෙයකට අරන් තියෙනවා මෙන්න මේ වගේ options ඔයාලට තියෙනවා කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා අපේ
channel එකත් එක්ක රැඳී තියෙන කියලා ඒකම මම ඔයාගේ import export documentation ගැන මම චුටි මතක් කිරීමක් කරනවා. අපි ඔයාට process import export process ගැන A to Z කතා කරනවා අපි අපේ course එකේ. ඔයාට ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාට අපේ පහළ තියෙන WhatsApp number එකට WhatsApp පණිවිඩයක් එමින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක අපි ඔයාට අපේ course එකේ details එකත් ඉල්ල ගන්න පුළුවන් WhatsApp එක හරහා. සාමාන්‍යයෙන් අපි මේක හැම එකක්ම A to Z කව කරනවා. ඒ කියන්නේ ව්‍යාපාර ලියාපදිංචි ඉදලා ඔයාට tin VAT එක සම්බන්ධයෙන් HS code එක performance invoice එක payment terms LC ඒ වගේම LC TD වගේ දේවල් කොහොමද open කරගන්නේ ඒ වගේම income terms freight එක insurance එක duty calculation එක එක facilities ගන්න කොහොමද අනිකුත් special approvals ගන්න කොහොමද cash flow management එතකොට මේ ගොඩාක් HS code සම්බන්ධ මේ හැමදේම විශේෂයෙන්ම වර කියනවනේ pre costing එකක් කරනවා ඒ කියන්නේ ඔයා product එක ගේන ඉස්සෙල්ලා costing එක කරගන්නේ කොහොමද ඒක product එකේ cost එක දැනගන්න කොහොමද මේ ඔක්කොම අපි cover කරනවා ඉතින් මේ සම්බන්ධව තව අවධානය යොමු ඊට පස්සේ actual costing එක කරන්නේ අපි කියලා දෙනවා මේ හැම ඒවගේම මෙයාට අදාළ අපි ටියුටෝරියල් අදාළ දේවල් දෙනවා දැන් උදාහරණයක් විදිහට costing file එක පවා අපි ලබා දෙනවා අපේ ස්ටුඩන්ට්ස් ලාට ඒවගේම ලොකු support එකක් දෙනවා යාට ව්‍යාපාර සම්බන්ධ දේවල් ගැන ඉස්සරහට course එකෙන් පස්සෙත් වැඩ කරන්න ඉතින් ආරාධනා කරනවා මේ course එකටත් සම්බන්ධ වෙන්න වැඩි දුරම ලබා ගන්න අපේ free videos ඕන ගන්න තියෙනවා ඒවත් බලන්න අපි ආවට investment එක loss කරගන්න නැතුව හොඳට ව්‍යාපාරය කල්පනා කරන්න අවශ්‍ය නැහැ අපි එක consultation එකක් ගන්න පුළුවන් වාහන import සම්බන්ධයෙන් වුණත් අපිට consultation එකක් අපෙන් ගන්න පුළුවන් ඉතින් ආරාධනා කරනවා රැඳී සිටින කියලා business ලංකා YouTube channel එකට ඒ වගේම like කරන්න share කරන්න අමතක කරන්න එපා bell notification එක on කරන්න. ඒතර මේ වගේ වීඩියෝ නිකුත් කළ සැරේ මාළඟට යනවා be smart think strategically. Thank you.